warm New Year wishes to you, your family, and all your loved ones. When we are stepping into a new year, we do not step forward empty handed. We carry with us the lessons, pains, victories, losses, and hopes for the year gone by. The past year may not have been easy. Some of us face uncertainty, some face losses, some face moments where giving up felt easy going. Yet, here we are. That itself is proof of our strength, our resilience, and our unseen courage. ආදරණීය මිත්‍රවරුනි, ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ඔබගේ ආදරණීයන් සැමටත් ඔනසුම් අලුත් අවුරුදු සුබ පැතුම්. අපි අලුත් අවුරුද්දට පාදවනකොට අපි ඉස්සරහට යන්නේ හිස් අතින් නෙමෙයි. ගෙවි ගිය අවුරුද්ද පුරාම අපි ලැබපු පාඩම්, වේදනාවන්, ජයග්‍රහණ, අහිමිවීම සහ බලාපොරොත්තු අපි අරගෙන යනවා. පෞගිය වසර අපිට පහසු එකක් නොවෙන්න පුළුවන්. අපගෙන් සමහරක් අවිනිශ්චිතතාවයන්ට මුහුණ දුන්නා. සමහරුන්ට සමීප ඥාතින් අහිමි වුණා. සමහරු මූල්‍ය, ඒ වගේම වත්කම් පාඩු වලට මුහුණ දුන්නා. ජීවිතයේ අත්හැරීම වඩා පහසුයි හැඟෙන තරමට අවස්ථාවන් වලට අපි මුහුණ දුන්නා. ඒ කොහොම වුණත් අපි අද ඉන්නවා. ඒම අපේ ශක්තිය, අපගේ ඔරොත්තු දීමේ හැකියාව, ඒ වගේම අපගේ නොපෙනෙන ධෛර්යය පිළිබඳ සාක්ෂියක් ඒක. A new year does not change our lives by itself. It gives us a chance and the power to change ourselves. This new year is not asking you to be perfect. It is asking you to be brave enough to begin again. Begin again with kinder thoughts, stronger discipline, cleaner priorities, and also a heart that still believes in goodness. අලුත් අවුරුද්දක් අපේ ජීවිත වෙනස් කරන්නේ නැහැ. නමුත් ඒක අපිට අවස්ථාවක් ලබා දෙනවා. මොකකටද? අපව වෙනස් කරන්න අපිට බලය දෙන්න. මේ අලුත් අවුරුද්ද ඔබට පරිපූර්ණ වෙන්න කියන්නේ නැහැ. හැබැයි ඒ නැවත ආරම්භ කිරීමට තරම් නිර්භීත වෙන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. අපි නැවත ආරම්භ කරන්න ඕනේ. කරුණාවන්ත සිතුවිලි, ශක්තිමත් විනය, පැහැදිලි ප්‍රමුඛතා, ඒ වගේම තවමත් යහපත්කම විශ්වාස කරන හදවතක්. My dear friends, real change does not come from resolutions written once a year. It comes from small daily decisions made with purpose. Decide to what? Decide to speak with respect, act with integrity, serve with compassion, lead with humanity. When you grow as a person, your family grows. When families grow stronger, communities heal. And when communities unite, nations rise. සැබෑ වෙනසක් සිදු වෙන්නේ අවුරුද්දකට සැරයක් ඔබ නිර්මාණය කරන යෝජනාවලින් නෙමෙයි. එය පැමිණෙන්නේ අරමුණක් ඇතිව ගමන් ගන්නා, අරමුණක් ඇතිව සිදු කරනු ලබන පුංචි දෛනික තීරණවලින්. ඔබම තීරණය කරන්න, ගෞරවයෙන් කතා කරන්න, අවංකව කටයුතු කරන්න, අනුකම්පාවෙන් සේවය කරන්න, නිහතමානීව නායකත්වය දෙන්න. ඔබ පුද්ගලයෙකු ලෙස වර්ධනය වෙන විට ඔබේ පවුල වර්ධනය වෙනවා. පවුල් ශක්තිමත් වෙන විට ප්‍රජාව සුවපත් වෙනවා. ඒ වගේම ප්‍රජාවන් එකතු වුණාම ජාතිය නැගිටිනවා. අපි එහෙම නෙමෙයිද වෙන්න ඕනේ. In a world filled with noise, anger, division, choose to be a voice of calm, hope, and humanity. Success in this new year should not be measured only by wealth or titles, but by the lives you touched, the help you gave without expecting return, the example you set when no one was watching. මිත්‍රවරුනි, ഘോഷාවෙන්, කෝපයෙන්, ભેදයෙන් පිරුණු ලෝකයක
මෙම නව වසර තුලදී සංසුන්කම බලාපොරොත්තුව මනුෂ්‍යත්වයේ හඬක් වීමට ඔබ තෝරා ගන්නව වෙනවා. මේ අලුත් අවුරුද්දේ සාර්ථකත්වය මනින්න ඕනෑකම තියෙන්නේ ධනෙන් හරි තනතුරු වලින් පමණක් නෙමෙයි. ඔබ ස්පර්ශ කළ වඩා හොඳ තත්වයක් සඳහා වෙනස් කරපු ජීවිතවලින් ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවි ඔබ කළ උපකාර වලින් කිසිවෙකු නොබලන විට ඔබ දිහා බලාගෙන ඉන්නේ නැති වෙලාවදී ඔබ තබපු ආදර්ශයෙන්. Remember this. You don't need a new year to be a new person. You need a new mindset only. Let this year be the year you believe in yourself again. Invest in learning and growth. Turn pain into purpose and challenges into opportunities. මතක තබා ගන්න. ඔබට නව පුද්ගලයෙකු වීමට නව වසරක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට නව මානසිකත්වයක් අවශ්‍ය වෙනවා. නව සිතුවිලි වලින් ඔබේ මනස පුරවන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ අලුත් අවුරුද්ද ඔබේම අවුරුද්දක් කරගනිමු. නැවතත් ඔබ ගැන විශ්වාස කරන, ඉගෙනීම සහ වර්ධනය වීම සඳහා ආයෝජනය කරන, වේදනාව අරමුණක් බවට පත් කරන, බලාපොරොත්තුවක් බවට පත් කරන. ඒ විතරක් නෙමෙයි, අභියෝග අවස්ථා බවට පරිවර්තනය කරන නව වසරක්. Together, let us move forward with faith, courage and unity. Let us rise not as individuals alone, but as one human family. May this new year bring you peace in your heart, strength in your actions, wisdom in your decisions, and joy in serving others. අපි එක්ව විශ්වාසය, ධෛර්යය සහ එකමුතුකම සමග ඉදිරියටම යමු. අපි තනි පුද්ගලයන් ලෙස නෙමෙයි, එකම මිනිස් පවුලක් ලෙස අපි නැගී සිටිමු. මේ අලුත් අවුරුද්ද ඔබට ඔබේ හදවතේ සාමය, ඔබේ ක්‍රියාවන් තුළ ශක්තිය, ඔබේ තීරණවල ප්‍රඥාවන්තකම, ඒ වගේම අන් අයට සේවය කිරීමෙන් ලබන අවංක සතුට ලබන්න පුළුවන් අවුරුද්දක්. The future is not waiting for someone else. The future is waiting for you. Happy New Year. May it be a year of growth, service, leadership and hope. අනාගතය තවත් කෙනෙකු වෙනුවෙන් බලා සිටින්න නොවේ. අනාගතය ඔබ එනතුරු බලාගෙන ඉන්නවා. සුබ නව වසරක්. මේ වර්ෂය වර්ධනයේ, සේවයේ, නායකත්වයේ සහ බලාපොරොත්තුවේ වසරක් වේවා. ඔබ සැමට ජය.